රයිට් පොඩි වැඩක් කරන්න හිතුණා. අපි තැන් වල ඇවිදිනවා එකත් එක්කම අපි දකින්න දේවල් චුට්ටක් අපේ යාළුවොත් එක්ක ලංකාවේ ෂෙයා කරගන්න. ඉතින් හරිම ලස්සන view එකක්. උදේ බලන්න ගෙස් කරන්න ඕගොල්ලෝ කොහේ වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ කට්ටිය වැඩි විසිට් කරන්නේ නැති කන්ට්‍රි එකක්. ඉතින් පේනවා ඔයගොල්ලන්ට රට ඉඳිගස් ටික. හරිම ලස්සනයි. උදේට මේ view එක. දැන් වෙලාව ගත්තොත් උදේ 7:00ට වගේ ඇති. කට්ටිය යනවා මාළු අල්ලන්න. මේ තමයි ඇත්තටම මේ නයිල් ගඟ ඊජිප්තුවේ. මේ ගඟ තියෙනවා කන්ට්‍රි එක පුරාවටම සුඩාන් වලින් ඉඳන් එන්නේ. ඉතින් මම ඉන්නේ එල්මීනියා කියන ප්‍රොවින්ස් එකේ. උදේ පොඩි වෝක් එකක් දාන්න ආවා. හරිම ලස්සනයි උදේට. සීතලයි මේ දවස්වල හොඳටම සීතලයි. ඉතින් කට්ටිය මේගොල්ලෝ හැරිලා ඒගොල්ලන්ගේ වැඩවලට යනවා. දැන් අපිට මේ පේන්නේ පොඩි දූපතක්. මේකේ මේගොල්ලෝ වවලා තියෙන පොඩි පොඩි දේවල්. හරකෙක්ම ඉන්නවා. වතුර තියෙනවා නම් මේගොල්ලන්ගේ ඕනම දෙයක් හැදෙනවා. මේගොල්ලෝ හැමදේම හදන වතුර තියෙන තැන් වල. නමුත් ඉතින් එකම සෝස් එක මේ ගඟ තමයි. වෙන වෝටර් සෝස් එකක් නැහැ මේගොල්ලන්ට. එතකොට මේ වගේ බෝට්ස් තියෙනවා ගඟ අයිනේ නතර කරලා කොටත් තැන්වල. මේගොල්ලෝ ඉතින් රැට සමහරු නිදියන්නේත් මේක ඇතුළෙම තමයි. හරිම සීතලයි. මම දන්නේ නැහැ කොහොම ඉන්නවද කියලා. ඔයගොල්ලන්ට පේනවා රැ ඇතුළේ සම්පූර්ණයෙන්ම වහගෙන ගෝනි බිල්ලා වගේ ඉන්නේ මිනිස්සෙක් තමයි. ඉතින් මෙතන තියෙනවා කිලෝමීටර්ස් 2ක් විතර ඉස්සරහට වෝක් කරන්න පුළුවන්. මෙතන උඩ වාඩි වෙලා ඉඳගෙන ඉන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මම ටිකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ ඉස්සරහ තියෙනවා රුවල් බෝට්ටු දෙකක්. මේකත් යනවා මේගොල්ලෝ දවල්ට ටුවරිස්ට්ලා එහෙම දාගෙන ට්‍රැවල් කරනවා මේකෙත්. මේ හරියනම් ගොඩක් ෆොරින් ටුවරිස්ට්ලා අඩුයි. ඉන්නේ ලෝකල්ස්ලාම තමයි මේ හරියන්නේ. පොඩ්ඩක් ඒගොල්ලන්ගේ රෙස්ට් ඩේ එක පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා යන්න. ඊයේ නම් මම උදේ එනකොට මාළු තිබුණා. අද මං හිතන්නේ අද මාළු නැහැ තාම. මේක ඉන්න මාළු අපේ වැව් මාළු තෙප්පිලි කොරලි වගේ තමයි. ඒ ටයිප් එකේ මාළු ටිකක් ඉන්නවා මේකේ. පොඩි හැබැයි ලොකු නෑ. අපේ වැව් වල හොයනවා වගේ ලොකු මාළු නෑ මේකේ. පොඩි මාළු ඉන්නේ. රයිට් අපි උන් පොඩ්ඩක් ඇවිදගෙන යන් ඉස්සරහට. රයිට් එතකොට මේ තියෙන්නේ මම අර ඔයගොල්ලන්ට කියපු රුවල් බෝට්ටු මෙතන දෙකක් තියෙනවා. දැන් නම් මේ රුවල් අකුලලා තියෙන එක්කෙනෙක් දැන් මිනිදාගෙන දැන් තමයි හැරිලා තියෙන්නේ. මේගොල්ලෝ යනවා දවල් වෙනකොට. අපි යන් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. හරි නගින්න තැනක් හම්බුණා. මෙතනින් උඩට නැගලා බලමු කොහොමද එතකොට view එක පේන්නේ කියලා. මේගොල්ලන්ගේ එකම දේ ඉතින් හරි අපිරිසිදුයි. අර දේවල් කාලා බීලා විසි කරන ඔක්කොම තැන් වල. අපේ අර ලංකාවේ කට්ටියගේ වගේ ලොකු ඩිසිප්ලින් එකක් නැහැ. ඒක තමයි එකම ප්‍රශ්නේ. නැත්තම් හරිම හොඳයි කන්ට්‍රි එක. ඉතින් මේ වගේ ටිකකට තියෙන වෝකින් ට්‍රැක් එක මේ තියෙන කොන්ක්‍රීට් සීට්ස් වල ඉතින් ඔයගොල්ලන් ඉඳගෙන නිදහසේ ඉන්න පුළුවන් කල්පනා කර ඕන තරම් වෙලාවක්. මම කිව්වේ මේ තැන් වල ඉතින් වතුර තියෙනවා නම් මේගොල්ලන්ගේ ඕනම දෙයක් ලස්සනට තියෙනවා. බට් ඉතින් කන්ට්‍රි එකේ මම හිතන්නේ 96% විතරම ඩෙසර්ට් එක තියෙන්නේ. සම්පූර්ණ කාන්තාරේ. ඊටුරුත් මේ නයිල් රිවර් එකේ දෙපැත්තේ තමයි ඔක්කොම ලයිෆ් එක තියෙන්නේ. එතනින් එහාට මම ආපහු ඩෙසර්ට් එකේ වීඩියෝ එකක් දාන්නම්. මම ඇත්තටම ටික කාලයක් ඉන්නවා දිගට. ඒකත් එක්ක තමයි හිතුනේ පොඩ්ඩක් මේ දකින්න දේවල් අපි එක්ස්පීරියන්ස් කරන දේවල් ටික පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕනේ කියලා. මම ඉතින් සෙනසුරාදාට ඉරිදාට උදේට ඇවිල්ලා මේ වගේ තැනක පොඩ්ඩක් ඉඳගෙන ඔය ලෝකේ නැති දේවල් කල්පනා කර ඉන්නවා ඉතින්. රයිට්. හරිම ලස්සනයි. මම ඉතින් පොඩ්ඩක් ඉඳගත්තා. ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් මේ වගේ තැන්වල. ඉතින් පේනවා තව චූටියට බෝට් එකක්.
මම පොඩ්ඩක් zoom කරන්න බලන්න මේ ඉස්සරහා පේන හදන apartment set එක. මේගොල්ලන්ගේ ඔක්කොම apartments තමයි තියෙන්නේ. තනි ඉඩම්වල ගෙවල් නෑ කොහෙවත්. පොඩි කඳු set එකක් තියෙනවා ඉස්සරහ කඳු ටිකේ උඩ තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට ඇති බට් prices නම් සෑහෙන high. මේගොල්ලන්ගේ ගෙවල් ගණන් සාමාන්‍ය රුපියල් 80,000 90,000 ලක්ෂයක් විතර වෙනවා apartment එකක් 3 bedrooms තියෙන. ඔක්කොම full furniture කරලා දෙන්නේ. හිස් එක නෙමෙයි. හිස් එකක් නම් මං හිතන්නේ රුපියල් 40,000කට 50,000කට ගන්න පුළුවන්. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. හයිට් මම කිව්වේ ඔයගොල්ලන්ට මේක කිලෝමීටර් 2ක් විතර දිගයි කියලා. මම ඉතින් ඇවිදගෙන යනවා. තව ටිකක් ඉස්සරහා තියෙනවා මේගොල්ලන්ගේ තව ටිකක් ලොකු බෝට්ස් කීපයක්. පොඩ්ඩක් එන්ජොයි කරන්න හදලා තියෙන්නේ. මේගොල්ලෝ ට්‍රැවල් කරනවා මං හිතන්නේ තව 1 hour වලින් වගේ. ඉතින් ඒකත් මම පොඩ්ඩක් පෙන්නලා මේ වීඩියෝ එක එන් කරන්න. ඉස්සරහට ඇත්තටම ඊජිප්ත් වල ඉන්න හන්ද පොඩ්ඩක් ට්‍රැවල් කරලා දේවල් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් අපි ඔහොම වෝක් එකක් දාගෙන යමු ඉස්සරහට. මෙහෙම ඇවිදගෙන යනකොට මට හම්බුණා බලු ෆැමිලිස් දෙකක්. ඒගොල්ලෝ නිදි අම්මත් එක්ක. එතන බබාලා දෙන්නයි එහා පැත්තේ බබාලා 3 දෙනයි. right මන් දන්නේ සීතලේ මේගොල්ලන්ට පුරුදු වෙලා කොහොම ඉන්නවද කියලා. මේගොල්ලන්වත් බලාගෙන මම ඉස්සරහට මේගොල්ලෝ ක්ලීන් කරනවා උදේට. එතන තියෙන පොඩි ස්මාරකයක් මොකක්ද ඒක කියලා තියෙන්නේ. මිනියා ඉතුරු කැලේ තියෙන නැහැ කියවන සිම්බල් දී ඉංග්‍රීසියෙන් ලියලා තියෙනකොට ඉංග්‍රීසි ටිකක් මම හිතන්නේ ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන්නේ. මිනිහා යුනිවර්සිටි එකේ පොඩි කොටසක් පේන්න තියෙනවා. තේරෙන්නේ නැහැ හරියට මොකද්ද කියලා. බලන්න. මේ ඈතින් පේන apartments මේ ඔක්කොම ඉන්නේ මේ වගේ ගෙවල් වල තමයි. මුළු ඊජිප්ත් පුරාම තියෙන මේ මොඩල් එක තමයි. වෙනසක් නැහැ හැමතැනම. පාට වෙනස්, පොඩ්ඩක් හැඩේ උස වෙනස්. නැත්නම් ඉතින් ඔක්කොම මේ විදිහට තමයි. හැමෝම ජීවත් වෙන්නේ මේ වගේ තමයි. ඈතින් තව පේන apartments. මේ තියෙන්නේ මම අර කියපු ලොකු බෝට්ස් දෙක. right මේ රෙස්ටොරන්ට්ස් දෙකක් ඇත්තටම ලොකු බෝට්ස් දෙකක්. මේක නම් යන්න නෑ මේක මම හිතන්නේ බෝට් එකේ හැඩයට හදලා විතරයි තියෙන්නේ. අනිත් එකත් එහෙමයි මේ වගේ අනිත් ලොකු යන බෝට් එකක් තියෙනවා. ඒක මම හිතන්නේ ගිහිල්ලා මේ වෙනකොට. මේගොල්ලෝ ඉතින් උදේට ඇවිල්ලා කට්ටිය මේකට එකතු වෙලා යනවා. මම හිතන්නේ ලොකු ටුවර් එකක් යනවා. ඉතින් මේ ටිකත් එක්ක මම එන්ඩ් කරන්නම් වීඩියෝ එක. ආපහු දවසක හම්බෙමු ඊජිප්ත් වල තවත් තැනකින් තවත් ලස්සන දේවල් ටිකක් එක්ක. එහෙනම් ජය වේවා හැමෝටම.